අපරාධේ කියන්න බෑ අපේ වැඩ පොලේ වැඩ කරන කට්ටිය. හරියට අපේ නෑදෑයෝ වගේ. එහෙම කියන්නේ ඇයි? එකෙකුට එකෙක් නෑ. මේ මොකද්ද නම එහෙම? සීගිරි අප්සරා. සීගිරි අප්සරා. තාත්තා කාසප රජුලෝ ඉන්නේ නැති. දැන්නේ කියන්නේ. උපෙන්න සාජගෙන තාත්තගේ නම දෙන්නේ සෝම්පාල කියලා. එහෙමද? හරි හරි ඒ වැඩක් නෑ. බිව්වට මැනිකේ මොකද කරන්නේ? තියෙන හින්දාමයි අපි අරගන්නේ. අරගෙන උගුරෙන් පහලට යන්නේ. දැන් නම් මල්ලියේ හිසක කියන්නේ. මේ ඔයි මොකද ගෑණිය බෙරියන් දෙන්නේ හැම වෙලේම මට වැඩක් කරගන්න දෙන්නේ නැද්ද? කසාද බැඳලා පස්සේ ඉස්සර තරම් මට ආදරේ නෑ නේද? විභාගේ ලීවට පස්සේ පාඩම් කරන සිරිතක් නැහැනේ ගෑණියේ. ඊම් වැඩක් බලාගනි. මට හෙන ගහපන් කඩප්පුල් සැමියා. ඒක නෙවෙයි මාර වැඩක් වුණානේ. මොකද්ද? ළමයිනුත් ගෙදර නැති වෙලාවේ වයිෆ් ආවනේ අමුතු ඇඳුමක් කරන් කාමරේට තනියම. ඉතින්? ඇවිල්ලා ලනු කෑලි දෙකක් දීලා කිව්වා එයාව ඇඳේ මෙහෙක් කොල්ල බඳින්න කියලා. නෑ. ඊට පස්සේ? මම බැන්දා ඉතින්. ඊට පස්සේ? ඊට පස්සේ ආගුවා දැන් ඔයාලට කැමති දෙයක් කරන්න කියලා. ඉතින්? ඉතින් මම ආවා. කටේ දතක් නැහැ කියලා කොණ්ඩේ ටිකක් පැවුණා කියලා අංකල් කියන්න එපා බං. අයියා කියන්න නැත්තම් මල්ලි කියන්න. ඕකේ. හොඳද? ඒක කර අපේ මහත්තයා ඇයි? මට එනකොට කාඩ් එකක් අරන් එන්න. නෑ ඔබ ආයි ටික්ටොක් කරන්නේ ඇයි? මට ඔබවත් නැතුවයි. එහෙම නම් ඉතින් ඉස්සර කියන්නේ තිබුණානේ. දැන් කියන්නේ. ඒව කරන් දෙන්නේ දැන් ඉතින් අපි බස් එකේ එනකොට මිනිහෙක් මට ඇස්පාරක් ගැහුවා. අඩෝ නොසන්ඩාලයා, අවලමා, කොබෙයියා, නීචයා, බල්ලා. තොට තිබුණ නැද්ද? මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මේකට ඇහක් ගහන්න. අඩෝ මං එන නිදාස් මිනිහෙක් බං. තෝ මන් නැවත කනවා. ඔයා දද්දාලා නේද අනේ? බොරු කියන්න එපා. මම දැනගත්තා. මේ මම මරියාසයි මෙයා දද්දාපු කොල්ලන්ට. ඒකට ආදරයට හපනකොට දත් ගලවලා හපන්නේ. එතකොට හරි කුචි මෙයා. අපි චූච්චක් අපල බලමුද? මොනවදනේ බලන්න තියෙන්නේ? පස්සේක පාටම හපන්නේ. මේ ඒක නෙවෙයි ඔයා කොණ්ඩේ ඩයි කරලා නේද? මම දැනගත්තා ඔල්ල ගෙඩියා. මේ ඔයා හරි ස්වීට්. මම වඩා ආසයි. ඔයා හරි ෂෝයි. කොල්ලෝ උඹ මගේ පොඩි එකී බැඳහන්. උඹට දෑවැද්දට මගේ බේකරිය ලියලා දෙනවා. එපා මාමණ්ඩි. හැමදාම එකම බනිස් ගෙඩිය කන්න බෑනේ. අරක්කෝ මිල වැඩි වුණා කියලා ආරංචි ආවා. ඒත් එක්කම හිතේ වේදනාවට තවත් බිව්වා. දැන් ගෙදරට ආරයි යන්න රුපියල් 10ක්වත් නැහැ. රතු පිට්ටුද? සුදු පිට්ටුද? ඔයා තම්බන ඕනම විල්බැරැක්කියක් මම කනවනේ නංගී. දන්නවානේ මේ නාමල් අයියගේ සයිස් එක. දන්නවා. එහෙනම් රතු පිට්ටුම කන්නකෝ. නාමල් අයියාගේ වයසට හොඳයි. එතකොට කිරි. කිරි? ඇයි? පුංචි කාලේ අම්මගෙන් බීපුවා මදිද? ආව මෙතන කිරි හොයන්න. පිට්ටු ගත්තනම් මෙතන යනවා යන්න. පවුනෝදී? මං හිතුවා මේ විහිළුවට වෙන්න කියන්න ඇත්තේ කියලා. නෑ ඇත්තටමනේ. සතුන්ගේ නමුත් කිව්වද? එකක් කිව්වා. මොකද්ද? බල්ලද? අපෝල. එහෙනම් බෝරුවද? අයියෝන. වඳුරා. අයිසවා ළඟින් ගියා. ළඟින් ගියා කියලා කිව්වේ වඳුරා කියලා නෙමෙයිද කිව්වේ? නෑ රිලලා කියලා.